ඔබ සතුටින් නම් ඔබ සාර්ථකයි. ඔබ සාර්ථක නම් ඔබ සතුටින්. ඒත් ඔබ මොකද්ද මුලින්ම කරන්න ඕන? ඔබට ජීවිතේ බෝරින්ද? එපා වෙලාද? ස්ට්‍රෙස් එක වැඩිද? ඒත් මතක තියාගන්න බන්ධනාගාරේ ඉන්න සිරකරුවෙකුගේ එකම සිහිනය තමයි ඔබ වෙන නිදහස් ජීවිතයක් ගත කරන එක. මුළු ලෝකෙම වියදම් කරලා හරි එයා කැමති ඔයාට ඔය එපා වෙච්ච ජීවිතය ලබා ගන්න. මොකද ඔය රැකියාවක් කවදා හරි කරන එක. සමහර වෙලාවට ඔයාගේ මෝටර් රථයේ මොඩල් එක පරණයි කියලා ඔයා දුක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ට කියලා ෆුඩ් බයිසිකලයක්වත් නැතුව ගෙවිච්ච කැඩිච්ච රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පාරේ යන මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. කවදා හරි ටෙස්ලා ප්‍රෝ දුරකථනය ආපු දවසට ඔයාගේ අතේ තියෙන දුරකථනය ගැන ඔයා දුක් වෙන්න පුළුවන්. ඒ වුණාට පුංචි චයිනීස් ෆෝන් එකට රුපියල් 50 කාඩ් එකක්වත් දාගන්න සල්ලි නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර අයට ඒ වගේ ෆෝන් එකක් තිබුණත් තමන්ට කතා කරන්න කවුරුවත් නැහැ. ඒ වගේ ජීවිතේ තනි වෙලා. ඉතින් ඔයා කනගාටුවට පත් වෙන ඔයාගේ ෆෝන් එක තවත් කෙනෙක්ගේ මිහිරිම සිහිනය, විශේෂයෙන්ම ඔයාගේ කන්ටැක්ට්ස්. තරු පහේ හෝටලයකින් කැම වේලක් ගන්න තිබුණා නම් කියලා ඔයා දුක් වෙනවා ඇති. ඒ වුණාට අතට ගත්ත රෝස් පාන් කෑල්ල කිල ගන්න බැරි පිළිකා රෝගීන් දහස් ගණක් මේ ලංකාවේ ඉන්නවා. ලෝකේ ලක්ෂ ගාණක් මිනිස්සු රැට ආහාරයක් නැතුව නිදා ගන්නවා. ආහාර නැතුව මිය යනවා. ඔයාගේ නෝනා හදලා දෙන කෑම එකේ ලුණු වැඩි, ලුණු අඩුයි කියලා ඔයාට තරහ යනවත් ඇති. ඒත් අනේ ලුණු වැඩියෙන් අඩුවෙන් හරි කෑම ටිකක් හදලා බෙදන්න මට ආදරණීය සහකාරියක් ඉන්නවා නම් කියලා හිතන තනි වෙච්ච මිනිස්සු මේ ලෝකේ නම් ඕන තරම්. එමටයි එයාලගේ සිහිනෙත් ඔයාට අද අප්සෙට් කියලා දෙන කෑම වේල ඔයා විදියට ගන්න එක. මොකද එච්චර සුන්දර ජීවිතයක ඔයා ඉන්නේ. කිටියම්ම කිව්වොත් ඔයා අද ස්ට්‍රෙස් වෙන්න හේතු වෙලා තියෙන ඔයාගේ වාතාවරණය ඔයාට අමිහිරි වුණාට තවත් කෙනෙක්ගේ මිහිරිම සිහිනය තමයි ඔය ජීවිතය. එයා මුළු ලෝකෙම දීලා හරි ඔයාගේ ජීවිතය ගන්න පුළුවන් නම් ගනීවි. මොකද මුළු ලෝකෙටත් වැඩිය අද ඔයා ගත කරන ජීවිතය වටිනවා. නැවතත් සිහි ගන්නවනවා. ඔයා දුක් වෙන ඔයාගේ අසුන්දර වාතාවරණය තමයි තවත් මිනිසුන්ගේ සුන්දරතම මිහිරිතම සිහිනය වන්නේ. එච්චර ඔබේ වාතාවරණය සුන්දරයි. ඔබ අසම්පූර්ණතාවලට වඩා සම්පූර්ණතාවලින් ඊටාම හෙබි වූ වාසනාවන්ත මිනිසෙක්. ඔබේ අමිහිරිම වාතාවරණය වුවත් තවත් කෙනෙකුගේ මිහිරිතම සිහිනය වෙන තරම් ඔබේ ජීවිතය මිහිරි. ජීවිතය විසින් ඔබට තිලින කොට ඇති බොහෝ දේවල් තිබෙනවා. ඔබේ සුවය මොහොතින් මොහොත ඔබ තුල ලියලනවා. ඔබ සුවපත් මිනිසෙක්. හැකිනම් මේ මුළු ලෝකෙම දීලා හරි ඔබේ සුවය ගන්න තරම් විනා සුවයක් ජීවිතය විසින් ඔයාට තිලින කරලා තිබෙනවා. ඒ ගැන ජීවිතයට ස්තුතිවන්ත වන්න. හැම මොහොතක්ම ඔයා ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් පය ඔසවන, අඩිය තබන, පියවර තබන මොහොතක්, නිමේෂයක්. ඔබේ අතේ අතැඟිලි වල තිබෙන්නා වූ ඇඟිලි සලකුණු සේම ඔබ සුවිශේෂයි. ඔබ වන් තවත් මිනිසෙකු මේ ලෝකේ නැහැ. ඔබේ හැකියාව, ඔබේ නිර්මාණශීලීත්වය ඊටම විශිෂ්ටයි. එය මේ මුළු ලෝකෙ තිබෙන්නා වූ සියලු සම්පත් වලට වඩා විශිෂ්ටයි. ඔබ සිනාසන විට ඊටමත් මිහිරි. ඔබේ සිනහව තරම් සුන්දර දසුනක් මේ ලෝකෙ තවත් නැහැ. ශීරපතය මන්දාකිණියේ තිබෙන්නා වූ තරුගාන වන්නා වූ
බිලියන 100කට ආසන්න නියුරෝන ප්‍රමාණයකින් සැදුම්ලත් නූතනයේ සියලු පරිගණක පරදවන ලක්ෂ 25ක රැම් ස්පීඩ් එකක් ධාරිතාවකින් යුක්ත මිනිස් මොළයක් ඔයාට තියෙනවා. ඒ විශිෂ්ටයෙකු ලෙස ඔයා ජීවිතයේ ගමන් කරන්න. විශිෂ්ටයෙකු ලෙස හිතන්න පතන්න. විශිෂ්ටයෙකු ලෙස විශිෂ්ට යමක් ඔයා සමාජයට තිළින කරන්න. ඔයාගෙන් සමාජයට බොහෝ ආදරය අවශ්‍ය වෙනවා. සමාජයේ ආදරයෙන් පුරවන්න තරම් සුවිශාල ආදරයක් ඔයාගේ හදවතේ තිබෙනවා. ඒ ආදරයට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. ඒ ආදරයට පුළුවන් බොහෝ දැස් වලින් සැලෙන කඳුළු පිස දාන්න. ඒ ආදරයට පුළුවන් සිනාසෙන්න අමතක වෙච්ච මිනිස්සුන්ට සිනාසෙන්න ඇබ්බැහි කරන්න. ඒ ආදරයට පුළුවන් බලාපොරොත්තුවක් නැති මනුස්සයෙක්ට සිහිනයක් ගොඩනගන්න. ඔබ විශිෂ්ටයෙක්. ඔබ ආකර්ශනීය චරිතයක්. බොහෝ උෂ්ණත්වය පීඩනය මැද විශිෂ්ට දියමන්තියක් බිහි වෙනවා වගේ. ඔබට එන හැම පීඩනයක්, හැම බාධාවක්ම මැදින් ඔබ තවත් සවිමත් වෙනවා. ඔබ තවත් ශක්තිමත් වෙනවා. ඒ තුලින් පරිණත මනුෂ්‍යයෙක් ලෙස ඔබ බොහෝ දෑ සමාජයට තිළින කරන්න යනවා. සමාජය පිපාසිතයි. ලෝකය පිපාසිතයි. ඔබෙන් මේ භූමියට ආදරය ලැබෙන තෙක්. ජීවිතය ගැන ඔබ අලුතින් හිතන යුගය පැමිණිලා. ඔබ වෙනස් විදියකට හිතලා වෙනස් ජීවිතයකට යන්න, වෙනස් දෙයක් කරලා වෙනස් අනාගතයක් උදා කරගන්න, වෙනස් විදියකට සතුට ගැන හිතලා වඩාත් ප්‍රීතිමත් ජීවිතයකට යන්න ඔබ ඉතාමත් ආසන්නව සිටිනවා. ඒ දවස හෙට නෙවෙයි. අද මේ පැය, මේ මොහොත, මේ තප්පරය, මේ නිමේෂය ඔබේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඔබේ ජීවිතය ඔබටම අයිති දෙයක් නෙවෙයි. තවත් මිනිසුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙලා, ෂය වෙලා යන්න සූදානම් කළා වූ ජීවිතයක්. ඒ ජීවිතය තවත් මිනිසුන්ගේ සිහිනය වෙනුවෙන් දිය වී යන්නා වූ ආදරණීය සිහිනයක්. ඒ සිහිනය දිගේ එන්න. ඒ සිහිනය දිගේ හමු වෙන තවත් බොහෝ මිනිසුන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන්න. ඒ බලාපොරොත්තුවට යන මාවත ඔබම එලිපෙහෙලි කරන්න. බොහෝ කටුවැල් තිබුණත් ඒ තුලින් සුන්දර රෝසමල් යහනාවක් බිහි කරන්න ඔබට පුළුවන්. ඔබ ශක්තිමත්. ඔබ ලෝකය වෙනස් කරා වූ මිනිස් පරම්පරාවේ විශිෂ්ටයන් අතරට පිවිසෙන මිනිසෙක්. ඒ ජීවිතයට ඔයා සාදරයෙන් පිළිගන්නවා. You are welcome. මෙයටත් වඩා ගුණාත්මක වූ වීඩියෝ නිර්මාණ ඉදිරියේදී නැරඹීම සඳහා මල්ටි ලයිෆ්ලයින් YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකට ක්ලික් කරන්න. ඔබ දිරිමත් වේවි. ඔබ ප්‍රීතිමත් වේවි. ඔබ ජීවිතය විඳින්න ඉගෙන ගනිවි. ඔබ අතිශයින් සාර්ථක වන්නෙක් වේවි. ස්තුතියි.